හෙලෝ කොහොමද අද මාත් එක්ක පැණි රස ඉතාම අඩු විප් ක්‍රීම් එකක් වගේ හරිම ලයිට් බටර් ක්‍රීම් අයිසිං එකක් හදමු. මේකට කියන්නේ ස්විස් මරෑන් බටර් ක්‍රීම් අයිසිං කියලා. මේක සාමාන්‍ය ඇමරිකන් බටර් ක්‍රීම් එක වගේ හෙවි නෑ. සීනි රස වැඩිත් නෑ. අපිට කනකොට අර මත් වෙන ගතිය වගේ එන ලොකු පැණි රසක් මේකේ එන්නේ නෑ. ඕනම කේක් එකක් ග්ලෝවී අර දිලිසෙනවා වගේ හරීම ලස්සනට හසුවෙන් අයිසිං කරගන්න පුළුවන් කේක් එකක්. එන්න අද මාත් එක්ක හදමු. මේකට අවශ්‍ය ද්‍රව්‍ය සුපුරුදු පරිදි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. වොයිස් ඕවර් එකේ මම වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක මේක හදන ගමන් කියාගෙන යන්නම්. ඉස්සෙල්ලාම අපිට ඕන ලොකු බිත්තර 5ක සුදු මත. මේ බිත්තර ලොකු බිත්තර 5ක් අරන් සෝදලා අපි මේක ෆ්‍රිජ් එකේ දාගන්න ඕන. ඒක කැඩෙන්නේ නැතුව අපිට ඉතාම පහසුවෙන් එතකොට දෙක සෙපරේට් කරගන්න පුළුවන්. මම නම් මෙතන අතින් තමයි මේක සෙපරේට් කරගන්නේ. හොඳට සෝදලා පිරිසිදුව. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට හැන්දක් ආධාරයෙන් සාමාන්‍ය බිත්තර සුදු මත කහමද වෙන් කරන උපකරණ තියෙනවා. එහෙම නැත්නම් අර බෝතලයක ට්‍රික් එකක් තියෙනවා ප්ලාස්ටික් බෝතලෙන්. ඒ වගේ දේවල් වලින් පහසුවෙන් සුදු මත කහමද වෙන් කරගන්න පුළුවන්. අර රහස තමයි ඔයගොල්ලෝ මේක ෆ්‍රිජ් එකේ පැයක් දෙකක් බිත්තරේ තියලා ගන්න. එතකොට කහමදය ඉක්මනින් කැඩෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කරන්න ඕන බිත්තර සුදු මද වලට අර බිත්තරේ තියෙන පිලි රස පොඩි කෑල්ල සුදු පාට නූල වගේ කෑල්ල ආවොත් අපි ඒක ඉවත් කරගන්න ඕන. එතකොට අර කේක් එකේ අයිසිං කියන පිලි රස අඩු වෙනවා. මේකේ කොහොමද පිලි රසක් එන්නේ නැහැ. ඒ පුරුද්දක් විදිහට ඔයගොල්ලෝ බේකින් කරනකොට ඒ සුදු පාට නූල වගේ කොටස ඉවත් කරගන්න. මේ වගේ හැන්දක් ආදාරෙන් ඔයගොල්ලන්ට පහසුවෙන් ඒක ඉවත් කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි මේ බිත්තර මිශ්‍රණය ඩබල් බොයිල් කරගන්න ඕන. සමහර අය නම් මේක ඩබල් බොයිල් කරන්නේ නැතුවමයි හදන්නේ. ඒත් අපි බැක්ටීරියා මේ වගේ දේවල් ගැන සැලකිලිමත් නම් අපි මේ මිශ්‍රණය ඩබල් බොයිල් කරලා හදන එක අපේ සෞඛ්‍යයට හොඳයි. ඒක නිසා අපි ඩබල් බොයිල් කරලා තමයි හදන්නේ. මේ උගලන්ට පේන්නේ පොල් සීනි. මම පාවිච්චි කරන්නේ පොල් සීනි. ඒක හින්දා මේකේ පාටත් දුඹුරු පාටට එනවා. ඕගොල්ලොන්ට රෝස පාට වගේ මේ වගේ ලස්සන කලරින් එහෙම දාලා පාටක් ගන්න ඕන. ඔයගොල්ලෝ අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන සුදු සීනි. ඊට පස්සේ අපි මේ බිත්තර සහ සීනි මිශ්‍රණය හොඳට මේ විදිහට මික්ස් කරගෙන අපි ඩබල් බොයිල් කරගන්න ඕන. ඩබල් බොයිල් කරගන්නකොට අපි පහළ තියෙන භාජනයේ වතුර මෙම භාජනයේ ගෑවෙන්නේ නැති වෙන්න එම පහළ තියෙන භාජනයේ තියෙන වතුර වල හුමාලෙන් තමයි මේක ඩබල් බොයිල් කරගන්නේ. මම මෙතනදී ස්ටේන්ලස් ස්ටිල් භාජනයක් භාවිතා කරාට ඔයගොල්ලන්ට වීදුරු භාජනයක් මේ මිශ්‍රණය දාලා මේ විදිහට ඩබල් බොයිල් කරගන්න පුළුවන් නම් හොඳයි. එතකොට අර බිත්තරේ තැන් තැන් වලින් කුක් වෙන ප්‍රමාණය ගොඩක් අඩු වෙලා ඊටම ස්මූත් මිශ්‍රණයක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මෙම මිශ්‍රණය සෙල්සියස් අංශක 75 වෙනකන් අපි මේක කලවම් කරගෙන මේ හීට් එකේ තියාගෙන මේක චුට්ටක් මිශ්‍රණයේ හීට් එකට ගන්න ඕන. ඒ සෙල්සියස් 75 උෂ්ණත්වයේදී තමයි බිත්තර වල තියෙන බැක්ටීරියා සියල්ල විනාශ වෙන්නේ. එතකොට අපිට සෞඛ්‍ය පිළිබඳ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මිශ්‍රණය අපි මේ විදිහට මික්සින් බෝල් එකට දාන්න ඕනේ. අපේ වෙනම තියෙන ස්ටෑන්ඩ් මික්ස් එකට හරි හෑන්ඩ් මික්ස් එකෙන් හරි මේ මිශ්‍රණය අපි මේ උණුවෙන් දාන්නේ. උණුවෙන් දාන මිශ්‍රණය කාමර උෂ්ණත්වයට එනකම්ම අපි මේ විදිහට මික්සින් බෝල් එකක ස්ටෑන්ඩින් මික්ස් එකක අපි මේක හොඳට බීට් කරගන්න ඕනේ. ඒක කාමර උෂ්ණත්වයට
තත්වයට එනකම්ම. ඒක අපිට ඉක්මනින් කරගන්න මම මේ කරලා තියෙන්නේ ෆ්‍රීස් එකේ තිබ්බ ඔය පිටි මිශ්‍රණ ඔය ෆ්‍රීස් එකේ තිබ්බ අපේ එක පැකට්ස් මොනවා හරි ඔයගොල්ලන් කැරට්ස් හරි මොනවා හරි ඔය තියෙන එක පැකට්ස් වටෙන් තියලා තියෙනවා. එතකොට මිශ්‍රණය මේ බෝල් එක වටේ වගේ පැකට්ස් තිබ්බම මේ මිශ්‍රණය ඉක්මනටම කාමර උෂ්ණත්වයට එනවා. මේකට තමයි මරෑන්ග් කියලා කියන්නේ. සීනි සහ බිත්තර විප් කරාම මේ විදිහට මරෑන්ග් එකක් එනවා. මේක තමයි ඔයගොල්ලෝ ලෙමන් මරෑන්ග් පයිස් වල ඔය එක පැව්ලෝවා වල අපේ ලංකාවේ තියෙන කිසර්ස් වල මේවට භාවිතා කරන්නේ මේ මරෑන්ග් එක තමයි. ඊට පස්සේ මේක හොඳටම මේ විදිහට කාමර උෂ්ණත්වයට ආවට පස්සේ අපේ අර බටර් ග්‍රෑම් 400 අපි කලින් බිත්තර 5ට සීනි ග්‍රෑම් 300 තමයි අර අපි එක් කරගෙන මේ මරෑන්ග හදාගත්තේ. ඒක කාමර උෂ්ණත්වයට ආවට පස්සේ මේ වගේ විප් කරාම අපි ඒක ස්ටිෆ් පීක්ස් වෙනකම් විප් කරගන්න ඕනේ. කියන්නේ මේ මරෑන්ග එකත් චුට්ටක් ඝන වෙනකම් මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ මේ මරෑන්ග් එක ඒ ප්‍රමාණයට ආවට පස්සේ තමයි අපි බටර් හරි මාජරින් හරි අර සොෆ්ට් ඒ කියන්නේ ගොඩාක් සොෆ්ට් බටරුත් නෙමෙයි ගොඩාක් හයිය බටරුත් නෙමෙයි අපිට මෙහෙම ඇඟිල්ල ලැබුවම ඇඟිල්ල ෂුටක් අපිට තලන්න පුළුවන් විදිය කන්සිස්ටන්සි එකක් තියෙන බටර් හරි මාජරින් හරි අපි ෆ්‍රිජ් එකෙන් එළිය තියාගෙන අරන් මේ විදියට හැන්ද ඉතාලම හිමීට එකපාරට නෙමෙයි බටර් ග්‍රෑම් 400 අපි හැන්ද තමයි මේ මිශ්‍රණයට එකතු කරන්නේ. මුලින්ම එහෙම හැන්ද එකතු කරනකොට ඔයගලන්ට තේරෙයි නිකන් මේක මේ ටිකක් සුප් වගේ නිකන් සූපි වගේ ඊටම දියාරු වගේ වෙනවා. අර ස්ටිෆ් පීක්ස් ආපු බැටර් එක. ඒක එහෙම වුණාට ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඊට පස්සේ ඔයගොල්ලෝ බටර් එකතු කරගෙන යන ගිහිල්ලා බටර් ග්‍රෑම් 400ම එකතු කරාට පස්සේ ඒක හරි කන්සිස්ටන්සි එකට ස්විස් මරෑන්ග් බටර් ක්‍රීම් කන්සිස්ටන්සි එකට අන්තිමට එනවා. මේ විදිහට විප් කරගත් අවසානයේ ඔයගලන්ට ස්ටිෆ් පීක්ස් හොඳට ඝනකම අයිසිං එකක් වගේ මිශ්‍රණයක් ඔයගලන්ට එනවා. මේ ස්විස් මරෑන්ග් බටර් ක්‍රීම් එක ඔයගලන්ට රස ගන්වන්න වැනිලා තේ හැන්දක් එකතු කරගන්න පුළුවන්. මාත් මේ විදිහට වැනිලා තේ හැන්දක් එකතු කරගත්තා. එකතු කරගෙන ආයි අපි මේ මික්සින් බෝල් එකේම වැනිලා ටික අයිසිං එකට එකතු වෙනකන් අපි මික්ස් කරගමු. මේක ඔයගලන්ට මේ වගේ බෝල් එක දාලා සරෙන් රැප් එකකින් වහලා ෆ්‍රිජ් එකේ දවස් 7ක් විතර තියාගන්න පුළුවන්. අය විස් කරලා ඔයගොල්ලෝ අයිසිං කරන වෙලාවට ගන්න. නැත්නම් මේ විදිහටම ඔයගලන්ට එදාම අයිසිං කරනවා නම් එදාම අයිසිං කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මම ඊට පහවෙනි දවසේ අයිසිං කරපු හින්දා මේක ෆ්‍රිජ් එකේ අරන් තියාගෙන පහවෙනිදා විස් කරලා තමයි කේක් එක අයිසිං කරන්න ගත්තේ.
හරි එහෙනම් ඒ විදිහට තමයි අපි ස්විස් මරෑන් බටර් ක්‍රීම් එක හැදුවේ. ඕගොල්ලොත් try කරලා බලන්න. මේ වගේ වීඩියෝ එකකින් එහෙනම් ආයෙත් හම්බ වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.